වෙනද වගේම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් පාසල් නිවාඩුවත් පටන් ගත්තා නේද? මේ දවස්වල පොඩි කට්ටිය ගෙදර මොකද කරන්නේ? අපේ ගෙදර නම් නිවාඩු දුන්න ගමන් ඔන්න ඉතින් එයාලට ඕන කිව්වා සෙල්ලම් ගෙයක් හදලා. ඉතින් අපිට ලී හොයාගන්නත් නෑනේ. ඔන්න ඉතින් පුතාලගේ නැන්දම්මා එනවා කිව්වා ටවුන් එකට එයාලට අවුරුද්දට රෙදි ගන්න. ඉතින් මම කිව්වා පුළුවන් නම් අපිට ලී දඬු ටිකක් කපලා ගෙනත් දෙන්න කියලා. ඉතින් ඔන්න නැන්දම්මා අපිට ලී දඬු ටිකක් කපලා ගෙනත් දුන්නා. අපි දැන් හදන්නේ මෙයාලට සෙල්ලම් කරන්න පුංචි සෙල්ලම් ගෙයක් හදන්න. පුංචි දරුවොත් එක්ක ගත කරන කාලේ ආයේ කවදාවත් එයාලට හම්බ වෙන්නේ නෑනේ. ඉතින් එයාලා හැමදාම චූටියට ඉන්නෙත් නෑනේ. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතේ මොන වැඩ තිබ්බත් එයාලත් එක්ක ගත කරන්නත් කාලයක් වෙන් කරගන්න ඕන. ඉතින් මේ නිමාඩුවට මං හිතුවා එයාලා දෙන්නවත් එකතු කරගෙන එයාලා ආස විදිහට එයාලට සෙල්ලම් ගෙයක් හදලා දෙන්න. ඔන්න ඉතින් මං දැන් මේ කරන්නේ ඒ වැඩේ තමයි. පාසල් නිවාඩුව වුණත් අයියට නම් පාසලෙන් කරන්න හෝම්වර්ක් උත් දීලා තිබුණා. ඉතින් අපි මේ සෙල්ලම් ගේ හදන ගමන් එයාගේ හෝම්වර්ක් ටිකත් කරනවා. එයා ඉතින් එයාට තේරෙන්නේ නැති දේවලුත් මේ ගමන්ම ඇවිල්ලා මගෙන් අහනවා. මම ඉතින් මේ වැඩේ කරන ගමන් එයාට ඒ දේවලුත් කියලා දෙනවා. මම කිව්වා එයා ඉස්කෝලේ වැඩ ටිකක් කරලා එන්න අපිත් එක්ක සෙල්ලම් ගේ හදන්න කියලා. ඉතින් මේ එයා ඉස්කෝලේ වැඩ කරන ගමන් මගෙනුත් අහගන්න ගමන් සෙල්ලම් ගේත් බලලා එයා ඒ වැඩ ටිකත් කරගන්නවා. අපි මෙතන හදන්නේ සෙල්ලම් ගෙයක් වුණාට මෙතන අපි ළමයි එක්ක එකතු වෙලා බොහෝ දේවල් කතා කරනවා මේ ගමන්. ඉතින් ඒ වෙලාවට එයාලගේ හිතේ තියෙන දේවල්, එයාලා ආස දේවල්, එයාලට පාසලෙන් වුණ දේවල් හැම දෙයක්ම අපිට දැනගන්න පුළුවන් එයාලටත් නොදැනීම. ඉතින් එතකොට අපිට එයාගේ මේ දවස්වල තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි දරුවට සමීප වෙන තරමටම තමයි එයා අපිට විවෘත වෙන්නේ. එයා හැම දෙයක්ම හංගනවා. එයා කිසි දෙයක් කියන්නේ එයාගේ තියෙන දෙයක් එළියට ගන්න හරි අමාරුයි කියන දෙමව්පියන්ට මේ වගේ දෙයක් කරලා පොඩ්ඩක් බලන්න එයාලා අපිට හැම දෙයක්ම කියනවා නේද කියලා. බලන්නකෝ ඉතින් චූටි ළමයි එක්ක වැඩ කරන එක හරිම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. චුට්ටක් එහෙ මෙහෙ වෙන්න බෑ. එයාලා අනතුරක් කරගන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඉතින් පොඩි ළමයි එක්ක වැඩ කරනකොට අපි එයාලා ගැන තියෙන අවබෝධෙත් අවධානයත් බොහොම වැදගත්. අපි මොන දේ කරත් වැඩක් නෑනේ. එයාලට අනතුරක් වෙනවා නම් අපි හැමදේම කරන්නේ එයාලා වෙනුවෙන් නම් අපි එයාලා ගැන තියෙන අවධානෙත් 100ට 200ක්ම තියෙන්න ඕන. පුංචි ළමයි කියන්නේ මොන වෙලාවේ මොන දෙයක් කරගනීද කියන්න දන්නේ නෑ. ඉතින් අපි හැමදේම කරන්න ඕන
එයාලත් අපි පේන මානෙ තියාගෙන අයියත් සැරින් සැරේ එනවා එයාගේ පාසලේ වැඩවල තේරෙන්නේ නැති දේවල් අහගන්න. ඉතින් මම ඒ දේවල්ුත් කියලා දෙන ගමන් එයාලගේ සෙල්ලම් ගේත් හදනවා. මල්ලි බබා නම් ඉතින් මට එක වැඩේ දෙක කරනවා. ඒත් ඉතින් මොනවා කරන්නද? එයාලත් ඉතින් හරි ආසයි ලොකු වැඩ කරන්න. චාටු බස් කිය කිය hina වෙවි උම්මා දෙනවා. ඒ තමයි එයාලගේ ආදරේ ප්‍රකාශ කරන විදිය. එයාලා හිතන්නේ හරි ලොකු දෙයක් කරනවා කියලා. එයාලට ඒක ගොඩක් වටිනවා ඉතින්. අපි දරුවෝ ගේ ඇතුළෙම දාගෙන හැදුවොත් වෙන්නේ එයාලට වටපිටාව පිළිබඳ කිසිම සංවේදීතාවයක් නැතුව යනවා. අපිට තියෙන කුඩා ඉඩ ප්‍රමාණයේ හරි අපි එයාලව එක්කගෙන ගිහිල්ලා ගහකොළ හඳුන්වලා දීලා සතා සිව්පාව හඳුන්වලා දීලා සතුන්ගේ ශබ්ද හඳුන්වලා දීලා මල් ගස් පළතුරු මේ වගේ අපේ වටපිටාවේ තියෙන හැම දෙයක් පිළිබඳවම එයාලට අවබෝධයක් ලබා දෙන්න ඕන. එතකොට තමයි හැම දෙයකටම සංවේදී දරුවෙක් බිහි කරන්න අපිට පුළුවන් වෙන්නේ. තමයි ලෑස්ති උනේ. දැන් අපි ඒක හදලා ඉවර වෙන්න ළඟයි. පොඩ්ඩක් බලන්නකෝ අපි ඒක හදලා ඉවරනම් ලස්සනයිද කියලා. අයි වෙන්නකෝ. අපි ගිහින් මෙයාලට පෙන්නනවා. මේ තියෙන අපේ සෙල්ලම්ගේ හදන විදිය. හදලා තමයි අපි ගන්න. දැන් මේ සෙල්ලම්ගේ හදනකොට සෙල්ලම්ගේ හදනකොට ගස් ගොඩක් තියෙන තැන තමයි ඕනේ වෙන්නේ. මෙන්න මේ වගේ. අන්න ඒ නිසා ඔයාලා ගස් ගොඩක් තියෙන තැන මේ වගේ තියනවා නම් ඔයාලා මේ වගේ සෙල්ලම්ගයක් හදන්න. ඒක ලස්සනටම හදන්න පුළුවන්. අර පේනවද? මේ ඉන්න අපේ අම්මා තමයි මේ හදන්නේ. ඒක අපේ මල්ලි පුතාම පොඩි නිසා පොඩි දේවල් කරනවා ඔයා. බලන්නකෝ. හරිම ලස්සනට හදනවා. ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න මේ වගේ හදන්න. අන්න එහෙම දාන්න. මේන දාලා දෝ මෙතෙන් මේ වට්ටිය කරලා මේ කඩේ දෙකක් නෑ නෑ අම්මා මෙතෙන් අම්මා බලන්න මෙතෙන් තරේ වෙන්න තයි මේ කැලේ දාලා දැන් යකලා මෙතෙන් ඉතින් ලොකු මහත්තයා ඉස්කෝලේ වැඩ ඉවර කරලා ඇවිල්ලා මට උපදෙස් දෙනවා එයාට ඒ සෙල්ලම්ගේ හදන්න ඕන විදිය ගැන. මේක දිගයි මේ වගේ මෙතෙන් දෙනකම් දිගට කියවනම් මේ නරඹන මේ ගන්න
මෙතනින් කපලා මේගොල්ලෝ මෙතනින් කපලා මෙතෙන් දෙකක් දාලා ඉන්න පඩියක් බඳලා මෙතෙන් දැන් පොඩි බඳලා මේක කන්නේ මේ විදිහට. මේගොල්ලෝ දැන් අපි චූටි කාලේ නම් අපි මේ දේවල් හරියට කරාට දැන් ළමයින්ට ඒ සඳහා තියෙන කාලය සහ ඒ සඳහා තියෙන ඉඩකඩ බොහොම අඩුයිනේ. ගොඩක් වෙලාවට නිවස තියෙන්නේ පුංචි ඉඩ ප්‍රමාණයක වුණාම එයාලට මේ සඳහා වෙන් කරන්න ඉඩ ප්‍රමාණයක් නැහැ. සමහර ගෙවල් වල සම්පූර්ණ ඉඩම ප්‍රමාණයටම ගේ හදලා තියෙන්නේ. එතකොටත් ඉතින් මේ වගේ දෙයක් කරන්න ඉඩක් නැහැ. ඒ වගේම සමහර අයගේ ගෙවල් වල ගාඩන් එක ලස්සනට හදපුවාම මේ වගේ දේවල් හදලා ගාඩන් එක කැත කරගන්නත් සමහර අය කැමති නැහැ. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා අපි නොදැනීම සමහර වෙලාවට ළමයින්ගේ ළමා කාලයේ කරන දේවල් එයාලට කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයාලගේ නිර්මාණාත්මක හැකියාව වැඩි කරන්නත් සිතීමේ ශක්තිය වැඩි කරන්නත් මේ වගේ දේවල් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් අපිට පුළුවන් විදියට අපිත් මෙයාලට මේ වගේ ජීවිතේ සතුටු දේවල් සතුටු මොහොතවල් එකතු කරන්න අමතක කරන්න හොඳ නැහැ. කවදා හරි දවසක එයාලටත් හිතලා සතුටු වෙන්න පුළුවන් දේවල් එයාලගේ ජීවිතේ අපිට පුළුවන් හැම මොහොතකම අපි එකතු කරන්න ඕන. මෙතනින් කපලා. එතකොට යන්නේලා අරින්නත් පුළුවන්. දානේ අරින්න පුළුවන් එක නෙමෙයි අදන්නේ. මේ වීඩියෝ එක බලන ඔයා අම්මා කෙනෙක්, එහෙම නැත්නම් තාත්තා කෙනෙක්, එහෙම නැත්නම් චූටි මල්ලිලා නංගිලා ඉන්න ලොකු අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි නම් ඔයාලට ඔයාලගේ දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය නිසා හෝ වෙන යම් හේතුවක් නිසා ඔයාලා සමග ගත කරන්න තිබ්බ කාලය අඩු වුණා නම් ඔයාලට මේ වගේ අත්දැකීම් නැත්තම් ඔයාලත් අදම හිතට ගන්න ඔයාලට පුළුවන් චූටිම මොහොතක හරි ඔයාගේ දරුවෝ නැත්තම් ඔයාලා චූටි නංගිලා මල්ලිලා එකතු කරගෙන එයාලා සඳහා කාලයක් ලබා දීලා මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් කරලා එයාලගේ මතක පොතට ලස්සන මතක එකතු කරන්න. එයාලට ඒව තමයි ජීවිතයේ වැදගත්ම දේවල් වෙන්නේ. මේ ගෙවෙන කාලය අනුව දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන තමයි. හැබැයි ඉතින් අධ්‍යාපනය කියන්නේ පොතෙන් පතෙන් ලබා ගන්න දැනුම විතරක්ම නෙමෙයි. සමහර වෙලාවට අපිට පොතෙන් පතෙන් ලබා ගන්න දැනුමට වඩා දෙයක් මේ වගේ ක්‍රියාකාරකම් වලින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක අපේ ජීවිතයේ ඉස්සරහට යද්දී ජීවිත ගමන සාර්ථක කරගන්න ලොකු අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ තරගකාරී ලෝකයේ අපි දරුවෝ අධ්‍යාපනයට යොමු කරනවා වගේම එයාලගේ මනස හදන්න අපි මේ වගේ ක්‍රියාකාරකම් කරා නම් දරුවට හැමදේම බැලන්ස් කරගෙන අධ්‍යාපනයේ මෙන්ම ජීවිතයත් සාර්ථකව ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම බාහිර ක්‍රියාකාරකම් මගින් දරුවන්ගේ ආකල්ප කුසලතා වගේ දේවලුත් වර්ධනය කරන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට අපි මේ කරන චූටි දෙයක් වුණාට එයාලට ඒක මහා මෙරක් තරම් වටිනවා. ඉතින් අපි දරුවෝ හදන්නේ අපේ දරුවන්ට ලස්සන ලෝකයක් හදලා දෙන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙනනේ. ඉතින්
අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි මනසිනුත් පරිපූර්ණ දරුවෙක් බිහි කරන්න අපි එයාලගේ ජීවිතේ කුඩා කාලේ ඉඳන්ම ලස්සන දේවල් එකතු කරන්න ඕන. අධ්‍යාපනයෙන් ඉහළටම ගිහින් ජීවිතයෙන් ෆේල් වුණොත් අපිට ඒ ජීවිතේ වැඩක් නෑනේ. හායි අපි තව දෙයක් කරන්න යන්නේ. බලන්නකො මේකත්. ඔයාලා දැක්කේ නැතුව ඇති අපි කාපට් දැම්මා මේට. ඔයාලා දැක්කේ නැතුව ඇති අපි ඔයාලට මේ ඔක්කොම ටික අද වුණාම ඔයාලට පෙන්නන්න. අපි දැන් ඔයාලා හදනවා බලන්නකෝ. මම මේ වීඩියෝ එකේ මේ පුතාලා කියන ගොඩක් දේවල් වීඩියෝ එක එඩිට් නොකරම දැම්මේ එයාලගේ තියෙන සතුට කොච්චරද කියලා ඒ කියන දේවල් වලින් පේන නිසා. මමත් ගෙදරම ඉන්න නිසා මගේ පුතාලට අධ්‍යාපනය වගේම අනිත් ගොඩක් දේවලුත් මම මෙයාලට හුරු කරනවා. පැන්සල පොත වගේම පීහිය කැත්ත අඬුව මිටිය මේ වගේ දේවලුත් කියන්නේ මොනවද මේ වගේ කරන දේවල් මොනවද වගේම උයන පිහින වෙලාවටත් මම මෙයාලව පුළුවන් වෙලාවට හවුල් කරගන්නවා. මගේ ලොකු පුතාට පොල් ගාන්න අමුද්‍රව්‍ය ටික දාලා දුන්නාම සම්බෝලයක් කොටන්න වගේ දේවලුත් කරන්න පුළුවන්. එයා තාම ඉන්නේ 2 වසරේ. මම හැම වෙලේම උත්සාහ කරන්නේ හැම අතින්ම පරිපූර්ණ ගුණ යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න. එතකොට කවදා හරි එයාගේ ජීවිතෙත් එයා ලස්සනට ගත කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක මගේ ලොකු පුතාට වගේම මගේ චූටි පුතාටත් මම කරනවා. ආදරණීය මිනිසුන් පිරුණු ලෝකයක් හැදුනොත් ඇත්තටම මේ ලෝකය ගොඩක් ලස්සන වෙනවා. මට ඔයාලට තව දෙයක් කියන්න බැරි වුණානේ. මගේ ලොකු පුතාට ඉස්කෝලෙන් කියලා තියෙනවා හොඳ වැඩක් කරලා ඒක පොතේ ලියන්න කියලා. ඉතින් මම මේකට යොදාගත්ත ක්‍රමේ තමයි ඔයාට හොඳ වැඩක් ලියන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ඒ වැඩේ කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා එයාට අනිවාර්යෙන්ම පොතේ හොඳ වැඩක් ලියනවා නම් ඒක කරන්නම වෙනවා. මේක පනිෂ්මන්ට් එකක් නෙමෙයි. මෙයාලා අතින් සමහර වෙලාවට දේවල් කරගන්න බෑනේ. එයාලට ඒ දේවල් පුරුදු කරන්නත් ඕන නිසා අනිවාර්යෙන්ම අපි ඒ දේවල් එයාලට කරගන්නත් ඕන. ඉතින් මෙයාට දැන් මේ පොතේ හොඳ වැඩ ලියන්න ඕන නිසා ඒ වැඩ කරන්නම වෙනවා. මල් කඩන්න, ගේ අතු ගන්න, ජනෙල් වහන්න මේ වගේ එයාගේ වයසට එයාට පුළුවන් දේවල් මම එයාට කියලා කරව ගන්නවා. ගොඩක් වෙලාවට එයාම හිතලා එයා අහනවා අම්මේ මම මේක කරන්නද? අම්මේ මම මේක කරන්නද? එහෙම ඒ අහන්නේ එයාට ඒ පොතේ හොඳ වැඩක් ලියන්න ඕන නිසා. එහෙම වුණත් එයා ඒ වැඩේ කරන නිසා එයා ඒ වැඩේ කරන්න පුරුදු වෙනවනේ. ඉතින් මමත් ඒකට හරි කැමතියි. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපේ සෙල්ලංගේ හදලා ඉවර වෙන්නත් ළඟයි. ඉතින් හිතන්නකෝ මට මේ සෙල්ලංගේ හදන්න රුපියලක්වත් වියදම් වුණේ නෑ. ඒ වුණාට මේකෙන් ලැබුණ සතුට මිල කරන්න බෑ. අපේ ජීවිතේ සමහර වෙලාවට අපි හිතුවට ගොඩක් දේවල් කරන්න සතුට ළඟා කරගන්න සල්ලි ඕන කියලා අපිට සල්ලි නැතුවත් සතුට ළඟා කරගන්න ක්‍රම තියෙනවා. මං කියන්නේ සල්ලි නැතුවම
අපිට ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් කියලා නෙමෙයි. ඔන්න අපි සෙල්ලංගේ හදලා ඉවරයි. දැන් අපි යන්නේ සෙල්ලංගේ බලන්න. හයි. හායි හැමෝටම. හායි හැමෝටම. ඔන්න අපි සෙල්ලං ගෙදරට ආවා. Thank you. Thank you අම්මා. Thank you අම්මා. අපි ඔයාට ගොඩාක් ආදරේ. මල්ලි අපි උයමුද? ඉතින් මේ කියන්නේ. මල්ලි යාගේ බත් එක. ඔක්කොම ගන්න. මේ බත් එක බෙදා ගන්න. මගේ බත් එක ගන්නේ. ඔක්කොම ගන්න. මම කාලි ඉවරයි. මම වතුර එකක් අරන් ඉන්නම් ඔයාට. ඔක්කොම බඩගිනි. Bye. බයි. බඩගිනි. බඩගිනි. මේ කයියට මේ මල්ලිට. හාල් නේද දාගන්න. බඩගිනි. මල්ලි නැගිටින්න. අම්මා. අද හොඳ උදෑසනක් වගේ. මේක අපේ අම්මාව. ඔයාලා අලුතෙන් ගේකට ආවා නේද? මං ඔයාලට තෑගිත් අරන් ආවා. ආන්ගාට තේක. ආපු ගමන් තේත් හැදුවද? මේ ටික ගිහින් ඇතුලෙන් තියන්න එහෙනම්. ඉතින් කොහොමද? හොඳින් ඉන්න හොඳින් අලුත්ගේ ලස්සනයිද? සමාවෙන්න ඕන. මේ කොටස හරියට වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේ කතාව එකතු කරන්නම ඕන වුණා. ඉතින් මේ වීඩියෝ එකේ අපේ මූණු හරියට පේන්නේ නැහැ කියන එක වැඩි හිතන්නේ නැතුව මේ ටිකත් බලන්න. බිස්කට් ටිකක් ගමු. අම්මට දෙන්න එක. මම එකම ගන්නවා. Thank you. ඒක පොඩ්ඩම එහෙනම්. ගන්න මේක. ඉතින් දැන් ඉස්කෝලේ වැඩ එහෙම හොඳට කරනවද? කම්මැලි ඇතර. අම්මෝ තේක නම් රසයි. කවුද හැදුවේ? අපි දෙන්න. ඔය දෙන්නද? ඒක ඩොලර් දුවේ. තේ කොලක් දැම්මද? චීනි දෙන්න. සීනිත් දැම්මද? ඒක තමයි රස. කීරි එකක් අදන්න ගියා මේ ඉවර වුණානේ. කමන්නේ අපි තේ බොනවනේ නේද? දැක්කා මේ තේක. රසයි නේද? ඔයා
ඔයාලා ගෙදර ඉඳන් මට දැන් ගොඩක් කාලෙ මෙහෙට මට මතක නැහැ බයිසිකලයක්ද මොකද්ද තිබ්බේ කියලා. ඒක තමයි නේද? ඔයාගේ ලයිට් එක කඩිනවලු. ඈ? ඕනේ මගේ ලයිට් එක කැඩිලා. මම මේක කන්න දෙන්න. දවසකුත් වෙනනේ. කවුද මේ අයිස්ක්‍රීම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වට්ටු එකක් ඕනේ. මම මේ ටික හොදලා ඉන්න.